අනිත් එක තමයි මේ කවුද මේ ඔව් මේ චාමර සම්පත් එකන් ඔයාගේ කඩ තිබ්බා කියලා අනිත් අයට අපහාස කරන්න එපා නිකන්. ඔයා නිකන් චාටර් වෙන එක වෙන්නේ හරිද? ඔයා නිකන් චාටර් වෙන්න ආස නම් ඔයා අපහාස කරගෙන යන්න දිගටම ඉස්සරහට අපහාස කරගෙන යන්නකෝ. එතකොට ඉතින් ඔයාට එක පෙරලා මොකද අර කතාවක් තියෙනවා නේද? මාළුවක් නැහින්නේ කටින්ද කියනවනේ නේද? අන්න ඒ වගේ ඔයත් මාළුවෙක්. ඔයත් නැහින්නේ කවදද කටින්ද. කට නිසා තමයි මේ ඔයා නැසින්නේ. දුරනෝ නොවති යහපත් කියලා අර කතාවක් තියෙනවා නේද? ඒක ඇත්ත. ඔයා දුරනෙක්. ඔයා මේ අකුරක්වත් එකගෙන නෑනේ. ඉස්කෝලේ ගිහිල්ලත් නෑ. ඔයා අකුරක්වත් එකගෙන නෑ. මන්ට ඇත්තටම ඉතින් ඒක තමයි ඔයාගේ ළමයි ඉගෙන ගන්නවට කැමති කියන්නේ. ඔයා ඉතින් ඔයා ඉගෙන ගත්ත එක නෙමෙයි නේද? ඔයා ඉතින් ඔයාට අධ්‍යාපනයක් නෑ. ඇත්තටම කියනකො දැන් අපේ හර්ෂ සිල්වා අන්න හොඳ උගත් මේ අපේ මාස්ටර්ලා ඒගොල්ලෝ හොඳයි. රනිල්ල ඒගොල්ලෝ හොඳ උගත් අය. ඔයා උගත් නෑනේ. ඔයා ඇත්තටම ඔයාට පුළුවන් ඔය ගමට වෙලා මේ වෙලා කුඹර කොටාගෙන ඉන්න උලත් ටිකක් කාගෙන. ඔයාට හරියන්නේ ඒක. මොකද ඔයාට ගමේ පෙනුමක් තියෙනවා. අර අපේ විමල වීර මන්ත්‍රී වගේ අයියෝ ලැජ්ජයි. උඹලත් තුන කනවා. පාර්ලිමේන්තු එකේ ලැජ්ජයි ඔය. ඈ විමල වීර. දැන් අපේ දැන් හර්ෂ රාජ්‍ය කරනවා ඒගොල්ලෝ හොඳ සල්ලිකාරයෝ සරිග්ගේ වටේ ඉන්න හොඳ මොළකාරු සෙට් එකක්. ඔය මාළේ මාමේ ඔක්කොම මේ කොටේනේ ඉන්නේ. ඔය කොටිව සම්බන්ධ තමයි ඔය ගිහිල්ලා මේ මොකද්ද කොටිව සම්බරු අර අපේ හැබැයි මට හරි දුකයි. අපේ විමල් වීරවංශ අපේ තාත්තා වගේ මිනිස්සයාට ඕගොල්ලෝ ඇයි එහෙම පහර දීලා මේ මිනිස්සයා ඇයි බිම දැම්මේ? හරිම දුකයි ඒක. ඇත්තටම මේ දුකයි. අපිට මෙහෙමයි ඒ මනුස්සයට එහෙම කරන්න ඕනේ. මනුස්සයා හොඳ මේ හොඳ මනුස්සයෙක් නේ අභියෝට එහෙම කරන්න බෑ එහෙම ඉතින්. ඒ මනුස්සයා සැලකුවේ නිකන් අර තිරිසනෙකුට සලකනවා වගේ. හරි කැතයි ඒක. මං නම් ඒක හිතා දකින්නවා. හරිම කැතයි ඒක. මං ඇත්තටම වශයෙන් මේක හිතා දකින්නවම තමයි. මම ඒකට හොඳයි කියලා කියන්නේ නෑ. මම ඇත්තටම හොඳයි කියන්නේ මේ ජෙප්පෝ ගහලා පැන්න දවසට ආන් එදාට හොඳයි කියලා කියන්න අප්පුඩියකොත් ගහන එදාට පාඩිත් දාන්න ඔක්කොම කරන්න. එච්චර කතාව මේ ඕගොල්ලෝ දන්නවනේ. ඔය ප්‍රභාකරන් කියන මිනිස්සයා මේ දන්නවද? එයා මේ හදුවේ ඊළාම් රාජ්‍යයක් හදන්නනේ. තේරෙනවද? දැන් ඔය අර්ජුනා මන්ත්‍රියා ඉන්නවනේ දැන් ඌ හදන්නේ මේ රටේ ආයෙත් ජාතිවාදයක් අවුස්සන්න. දැන් උගේ ප්‍රකාශ වල